ආදරණීය දේ පුතේ මොනරාගල ප්‍රාදේශීය ව්‍යවහාරය ඇතුලේ අපි සාමාන්‍ය ප්‍රශ්නයක් නගනකොට මේ ද කියලා ඉවර කරනවනේ. පුතා වත් කෑවද? දුව පන්ති ගියාද? දුව පාඩම් කරනවද? මේ වගේ ද කියලා ඉවරන දැන් තියෙනවනේ. මේක හඬ උස් පහත් කිරීමෙන්ම අර අපි උදාහරණයක් විදිහට දුව බත් කෑවද කියලා අහන ප්‍රශ්නේ දයන්න අපි මොනරාගල ප්‍රාදේශීය ව්‍යවහාරය ඇතුලේ ලොක් කරලා දානවා. හැබැයි මේකේ හඬ උස් පහත් කිරීමෙන් මේ ප්‍රශ්නයම දැන් මෙහෙම තිබ්බොත් අපි ලියලා තියනවා දැක්කොත් දුව බත් කෑවා. ප්‍රශ්නයක් මෙතන පේන්නේ නැහැ. හැබැයි ප්‍රාදේශීය ව්‍යවහාරය ඇතුලේ මේක හඬ උස් පහත් කිරීමෙන්ම මේක ප්‍රශ්නයක් අහන ස්වරූපයට පත් කරනවා. දුව බත් කෑවා. තාත්තා හේනට ගියාද කියලා අහනවා වෙනකොට ආදරණීය දුවේ පුතේ. දැන් ලියලා තිබ්බොත් මෙහෙම තිබ්බොත් මේ කතාව කෑවා. ප්‍රශ්නයක් මෙතන පේන්නේ නැහැ. හැබැයි උච්චාරණයේදී මේ උච්චාරණ හඬ පරාසය අනුව උස් පහත් කිරීම අනුව මේක ප්‍රශ්නයක් බවට පත් කරගන්නවා. දුව බත් කෑවා. අම්මා වැඩට ගියා. දුව පාඩම් කරා. මේ විදිහට අහන ප්‍රශ්නේ පොඩ්ඩක් අහන ස්වරූපය අනුව ප්‍රශ්නයක් බවට පත් කරගන්නවා. දයන්න යොදන්නේ නැතුව මේක ප්‍රශ්නයක් කරනවා. දැන් අපිට කොහෙද කියලා කියන්න ඕන. කොහෙද? අපි අහනවා මල්ලි කොහෙද? ඊතර ඇවිල්ලා අම්මා අහනවා මල්ලි කොහෙද? අපි සාමාන්‍ය ව්‍යවහාරයේ එහෙම අහන්නේ. හැබැයි මොනරාගල ව්‍යවහාරය තුල මල්ලි කොහේ? 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 මොනවද? කවුරු හරි ගෙනල්ලා කෑමක් දිගාරිනවා. අපි අහනවා මොනවද? මොනරාගල ප්‍රාදේශීය ව්‍යවහාරය තුල අහන්නේ මොන අය? මොනවද? මොනවද කියලා අහන්න. මොන බොනවද? එයාලා බොනවද? එයාලා බොනවද කියලා අහද්දි බොනා. එයාලා බොනා. ඒගොල්ලෝ බොනවද? බොනා. මේ දයන්න ලොක් කරන එක තමයි මේ කරන්නේ. බොනා. මෙන්න මේ විදිහට ප්‍රාදේශීය මොනරාගල ප්‍රාදේශීය ව්‍යවහාරය තුල ප්‍රශ්න ඇසීමේදී මේ තියෙන දයන්න ලොක් කරලා දානවා. නමුත් හඬ උච්චාරණ ස්වරූපය අනුව ඒක ප්‍රශ්නාර්ථයක් විදිහට අහනවා. දැන් මොනරාගල වැසියන්ගේ සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් වචන සමූහයකුත් තියෙනවා. දැන් බැරි වෙලා හරි ඒගොල්ලෝ ගිහිල්ලා ඔයාලට මේ ඉඟුරු දෙන්නම් කියලා කිව්වොත් ඔයාලා හිතන්න එපා තේ වලට දාන ඉඟුරු දෙයි කියලා. ඒගොල්ලෝ ඉඟුරු කියන්නේ ඉරිඟු වලට. බඩ ඉරිඟු වලට තමයි ඉඟුරු කියන්නේ. එහෙනම් අපේ තේකටත් දාගන්න ඉඟුරු ටිකක් දෙන්න කිව්වහම ඒගොල්ලෝ hina වෙයි. මොකද ඒගොල්ලෝ ඉරිඟු වලට තමයි ඒගොල්ලෝ කතා කරන්නේ ඉරිඟු කරල් ගැන. ඒ හින්දා මේ ඉඟුරු කරල් කියලා කිව්වොත් පුදුම වෙන්න දෙයක් නැහැ මොනරාගල ගිහිල්ලා. ඒ කියන්නේ බඩ ඉරිඟු ගැන. ඒ වගේම තමයි ඔයාලට බත් කාලා අඹ දෙන්න ඇහුවොත් අනිවාර්යෙන් හම්බෙන්නේ අඹ නෙමෙයි පැපොල්. ඒ කියන්නේ ගස් ලබු තමයි ඒගොල්ලෝ අඹ ප්‍රාදේශීය දැන් මේ හුඟක් සමාජ භාවිතය භාෂාවේ ව්‍යාප්තිය විවිධ ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශවල පැමිණීමත් එක්ක මේ භාෂාව සායන දුරට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් අතීතේ මොනරාගල ප්‍රාදේශීය ව්‍යවහාරය තුල අඹ කියලා අදහස් කළේ පැපොල් එහෙමත් නැත්නම් ගස් ලබු. ඒ වගේම පුහුල් දෙන්නද කියලා ඇහුවොත් අනිවාර්යෙන් ඒ කාලේ හම්බුනේ වට්ටක්කා. ඒගොල්ලෝ ප්‍රාදේශීය ව්‍යවහාරය තුල පුහුල් කියලා අදහස් කළේ වට්ටක්කා. ඒ වගේම කොකිස් කියලා අදහස් කළේ කිරියල වලට. තේකට කොකිස් කියලා හිතන්න එපා. කොකිස් කියලා කිව්වොත්
ප්‍රාදේශීය ව්‍යවහාරය තුල මතකම තියාගන්න ඕන පුතේ සම්පූර්ණ එකකට එකක් වෙනස්. ඕගොල්ලන්ට සාමාන්‍ය වචනයකට බිඳුව දාලා එහෙම නැත්නම් ඊයා කියලා දාලා ඒ වගේ පොඩක් වෙනස් කරලා බලන්නවත් හැකියාවක් නැහැ. මේක සම්පූර්ණයෙන් කන පිට අර්ථයක් තියෙන. මේක අනිවාර්යයෙන් මතක තියාගන්න. ඉඟුරු කිව්වොත් ඉරිඟු වලට, අඹ කිව්වොත් ගස් ලබු වලට, පුහුල් කිව්වොත් වට්ටක් වලට, කොකිස් කිව්වොත් කිරියල වලට. ඒ වගේම දෙයක් තමයි මේ කුරුල්ලා කියන වචනය වෙනුවට මොනරාගල ප්‍රාදේශීය ව්‍යවහාරය තුළ බහුලව පාවිච්චි වෙච්ච වචනයක් තමයි සකලය. දැන් සකලයක් කෙනා කියපුවාම මේ අමුතු සතෙක් එනවා කියලා හිතන්නකො. අනිවාර්යෙන් කුරුල්ලෙක් එනවා කියන එක තමයි මොනරාගල ප්‍රාදේශීය ව්‍යවහාරය තුළ භාවිතයට ගත. දැන් මේවා දැන් මොනරාගලට කියලා මේව අහන්න එච්චර වෙන්නේ නැහැ. ඊටාම සීමිත හතර තමයි වචන තියෙන්නේ. දැන් සකලය වඹනවා. හේනට ගිහිල්ලා සකලය වඹනවා. කුරුල්ලෝ විසුරුවා හරිනවට කියනවා සකලය වඹනවා. කුරුල්ලෝ විසුරුවා හරිනවා. ඒ වගේම ඔය දේවල් ඔය විදිහට තියද්දි පරිස්සම් වෙන්න ඕන වචනක් තියෙනවා මොනරාගල පැත්තේ. ඒ තමයි මේ ලෙල්ල කියන වචනේට එච්චර මොනරාගල වාසීන් කැමති නැහැ. පොල් ලෙල්ල වෙනුවට ඒගොල්ලෝ ගොඩක් කලාට පොල් කට්ට, පොල් පොත්ත වගේ වචන තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම පොල් ලෙලි ගහනවට ඔයනවා කියලා කිව්වා. ඔයනවා. ලෙලි ගහනවට ඔයනවා. මේ ලෙල්ල ලෙලි ගහනවා වගේ වචන වලට මොනරාගල ප්‍රාදේශීය ජනතාව එච්චර කැමති වුණේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි ආදරණීය දුවේ පුතේ ඔයාලගේ ප්‍රාදේශීය ව්‍යවහාර වලට අදාළ පළවෙනි කොටසේ තියෙන. එච්චර ලොකු දෙයක් නෙමෙයි. අර ගොඩක් කියන්න ඇඳන්, ඇලන්, ඇලවල් කියන්න ඇලන්, දොරවල් කියන්න දොරන් කිව්වා. මගේ දුව කියන්න මාදු, මයිදු වශයෙන් යෙදුවා. හව්ව, අව්ව කියන වචනේ උච්චාරණයේදී හැදෙනවා කියලා කිව්වා. පුන්නව්වා, නිදි කෙරෙව්වා, කුදහව්වා, නිදාගත්ත වශයෙන්. ඒ වගේම සාපසින්ම වෙනස් වචන කොටසකුත් අපි කිව්වා. පුහුල් කිව්වොත් වට්ටක්ක. කොකිස් කිව්වොත් කිරියල. ඉඟුරු කිව්වොත් ඉරිඟු. මේ ආදී වශයෙන් වෙනස්ම රටාවල් සමහර තැන්වල ආවා. මෙන්න මේ ටික කීප වතාවක් හොඳ ශබ්දෙන් උච්චාරණය කිරීමෙන් ඔබේ මතකයේ රඳවාගෙන පහසුවෙන් ලකුණු කිහිපයක් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ හොරා ගන්න පුළුවන් පාඩමක් මේ. ඒ නිසා මේ කොටස ආදරේ දුවේ පුතේ බොහොම පුංචි වෙලාවක විනාඩි 10 15කින් ශබ්ද නගලා කීප වතාවක් එීමෙන් ඔබේ මනසේ තැන්පත් කරගන්න පුළුවන් ලකුණු හොරා ගන්න පුළුවන් කොටසක් තමයි මේ.